ආයුබෝවන් ඔබට සුබ දවසක් වේවා. ඔබ නොයිවසිල්ලෙන් බලා සිටි 2025 වර්ෂයේ මාර්තු මාස 13 වෙනිදා සිට 19 දක්වා සතියේ ලග්න බලාපොල. ඔබගේ ලග්නයට කොහොමද? ඔබ දන්නවා අප ඉදිරිපත් කළ බලාපොල 100%ම හරියන බව. ඒ වගේම මේ සතියේදී ඔබගේ ලග්නයට අදාළව 100%ම හරියටම හරියන ලග්න බලාපොලයක් තමයි මා මේ ඉදිරිපත් කරන්නේ. ඉතින් දිනපතා ලග්න බලාපොල දැනගැනීම සඳහා අපගේ YouTube channel subscribe කර bell icon එක ක්‍රියාත්මක කරන්න. මේ සතිය තුළ සිදුවන විවිධ ග්‍රහ මාර්යා සමගින් ඔබගේ හඳහනට අනුව ඔබට කොහොමද කියලා බලන්න තමයි මේ සූදානම් වන්නේ. ඉතින් මේෂ රාශියේ සිට මීන රාශිය දක්වා උපන්න ඔබට මේ සතිය කුමන ආකාරයේ බලපෑමක් ඇති කරනවාද? ලග්න බලාපොල අහලා ඒවායේ තියෙන දේවල් හොඳින් තේරුම් අරගෙන ඒ අනුව කටයුතු කිරීමට ඉඩ සලස්වා දීම තමයි අපගේ එකම අරමුණ වන්නේ. ඉතින් අපි දැන් මෙතෙන් සිට ලග්න බලාපොල එකින් එක විමසා බලමු. මේෂ ලග්නයෙන් උපන්න ඔබට ලග්නාධිපති තුන්වන රාශියේ රවි ග්‍රහයා අයස්ථානගතත් ගෝචර වී ඇත. කුජ අසුබ ඵලකින් දුන්නත් රවි බොහෝ අපල අඩු කරන මෙම ගෝචර වීම මේෂ ලග්න හිමියන්ට සුබ ඵල ගෙන දෙයි. ගෘහ ජීවිතය හා විවාහයේදී මුලදී පැවසූ පරිදි 4 කේන්ද්‍රයේ 15 සතියක් නිසා ගෘහ ජීවිතය ගැන ඔබ ගන්නා තීරණද එතරම් සාර්ථක නොවේ. ඒත් සුබ අසුබ මිශ්‍ර ඵල මැද ගත කරන කාලයක් නිසා ගෘහ ජීවිතයේ ගැටුම් ඇති නොවේ. එසේම ගැහැණු දරුවෙකුට දියණියකට වාසනාව ගෙන දෙන සතියකි. ඇය නිසා සතුටක් උදාවනු ඇත. විදේශ ගතවීමකට සුබ වේ. රැකියාව හා ධනය කටයුතුවලදී ගුරු ග්‍රහයා ධනස්ථානයේ ගෝචරව ඇත. ඒ සුබයි. මිල මුදල් ලැබෙන සතියකි. එසේම ඔබට රවිගේ ගෝචරවල අනුව සුබදායී වනු ඇත. රැකියාව විරහිත අයට රැකියාව පිළිබඳ ප්‍රාර්ථනා ඉටුවනු ඇත. රැකියාවේ දියුණුවක් ලැබේ. ධනය ලැබීමේ සිතට සතුටකි. සෞඛ්‍ය තත්ත්වයේදී උෂ්ණ රෝගාධික වේ. මානසික පීඩා ගෙන දේ. පවත්නා අධික උෂ්ණත්වය ඔබට තදින්ම බලපානු ඇත. ඒ නිසා ඇස් ප්‍රවේශම් කරගන්න. පිළිවෙත් ලෙස හැකිතාක් ජලය පානය කරන්න. එලිමහනේ අවු කණ්ණාඩි පළඳින්න. කතරගම දෙවියන්ට පුද පූජා පවත්වන්න. විධාන පිරිත නිතර කියවන්න. මේෂ ලග්නයෙන් උපන්න ඔබට ජය අංකය අංක 5. ජය වර්ණය රතු වර්ණය. සුබ දිනයන් කුජ දිනයන්ය. උෂභ ලග්නයෙන් උපන්න ඔබට ලග්නාධිපති සිකුරු බුධ සහ රාහු සමග අයස්ථානයේ ගෝචර වන සතියකි. රාහු අයස්ථානයේ සිටීම බොහෝ අපල අඩු කරන යෝගයකි. ඒ නිසා මේ සතිය වාසනාවන්තයි. ගතේ බලයද උපරිම වී ඇත. ගෘහ ජීවිතය හා විවාහ ජීවිතයේදී ගුරු ග්‍රහයා ලග්න ස්ථානයේ සිටීම නිසා බුද්ධිමත්ව කටයුතු කළ හැකි කාලයකි. කුමන බාධක පැමිණෙද බුද්ධියෙන් විසඳාගත හැකිය. නමුත් කුජ ග්‍රහයාගේ ගෝචර වීම නිසා විවාහයේ යම් ගැටලු ඇතිවිය හැකිය. සහකාර සම්බන්ධතා වැඩිවීමක් පෙන්වයි. රැකියාව හා ධනය තත්ත්වයේදී ඔබට රැකියාව කරගෙන යාමේදී දියුණුවක් දැකිය හැකිය. යම්කිසි උසස් වීමක් හෝ ස්ථාන මාරුවක් අපේක්ෂා කළේ නම් ඒ ලබාගත හැකි වේ. බුද්ධිය මෙහෙයවා රැකියා කරන අයට සුබ සතියකි. ඔබේ දැනුමින් ප්‍රයෝජන ලබා ගන්න. කෙසේ හෝ ධනය ලැබීමට ඉඩ ඇති බව පෙන්눔 කරනවා. එනිසා අයථා ක්‍රමවලින් ධනය ඉපයීමට නොසිතන්න. සෞඛ්‍ය තත්ත්වයේදී හදිසි ලේ ගැනීමකට ඉඩ ඇත. ඔබව ශල්‍ය කර්මයට මේ සතියේ දින නියම වීමට ඉඩ ඇත. උෂ්ණ රෝග අධික වේ. සුළු හෝ ලේ හැලීමක් සිදුවනු ඇත. පිළිවෙත් ලෙස අභිසම්පදාන පිරිත දිනපතා කියවන්න. පත්තිනි මෑණියන්ට පූජා පවත්වන්න. පෙරරස කෑම දන් දෙන්න. උෂභ ලග්නයෙන් උපන්න ඔබට ජය අංකය අංක 1. ජය දවස කිවි දවස. ජය වර්ණය මිශ්‍ර වර්ණය.
මිථුන ලග්නයෙන් උපන් ඔබට ලග්නාධිපති සිකුරු සමග සංයෝගව කර්මස්ථානයේ ගත කරන සතියකි. එසේම රවි ග්‍රහයා පුනස්ථානයේ හෙවත් පීතෘ ස්ථානයේ ගෝචරව පවතී. ඒ අනුව මේ සතිය ඔබට සුබඵල ගෙන දෙන සතියකි. පියාට සුබඵල ගෙන දේ. ගෘහ ජීවිතය හා විවාහ ජීවිතයේදී මේ සතියේ උපදින දරුවන්ට රුචක යෝගයේ ඇති නිසා අනාගතයේදී ඔවුන්ට විවාහය පිළිබඳ ගැටලු ඇතිවිය හැකිය. අනාගතයේ පමණක් නොව මේ සතියේ කුජ ග්‍රහයා ලග්නස්ථානයේ සිට විවාහස්ථානය දකින නිසා විවාහ ජීවිතයේ ගැටලු සහගතව එක්වේ. එසේම අනියම් සම්බන්ධතා හෝ අනියම් ඇසුරු කරා පෙළඹෙනු ඇත. රැකියාව හා ධනය තත්ත්වයේදී කාර්මික අංශ රැකියාවල නියුතු වූවන්ට දියුණුවක් ඇති බව පෙන්නුම් කරයි. එසේම වෛද්‍ය ඉංජිනේරු වැන්නන්ගේ උද්ඝෝෂණ අසන්නට ලැබෙන සතියකි. කෙසේ වෙතත් පොදුවේ රැකියාවල නියුතු වන අයට දියුණුවක් ලැබෙන සුබදායක වන අතර මිථුන ලග්නයේ ඔබට සේවාදායකයන්ගේ ආදරය දිනා ගන්නට අවස්ථාව ලැබේ. සෞඛ්‍ය තත්ත්වයේදී අනතුරු බහුලය. ලේ ගැලීම් උෂ්ණ රෝග ඇතිවිය හැකිය. හිසේ වේදනාවක්ද ඇතිවේ. පිළිවෙත් ලෙස හැකිතාක් ඉරේලියෙන් ආරක්ෂා වන්න. උෂ්ණ ආහාර ගැනීමෙන් වළකින්න. ජලය පානය කරන්න. ජයපිරිත දිනපතා සජ්ජායනා කරන්න. මිථුන ලග්නයෙන් උපන් ඔබට ජයාංගයේ අංක 6. ජය වර්ණය ලාකොළ පැහැය. සුබ දිනයන් බුද්ධ දිනයන්ය. කටක ලග්නය ලග්නාධිපති ධනස්ථානයේ සිටි ඒ සුබඵල වුවත් ඔබ ගත කරන්නේ සෙනසුරු ඒරාෂ්ටක අපලය අවසාන සති 2-3යි. අවුරුදු 1.5ක් පැවති අෂ්ටම ඒරාෂ්ටකයේ අවසන් වීමට ඇත්තේ ඉතාම සුළු කාලයකි. පසුගිය වසර කිහිපයේ කරදර අවසන් වෙතේ සතුට උවද ඉතිරි දින කිහිපය ඉතා ප්‍රවේශම් වන්න. සහෝදරයෙකුට අපලයි. ගෘහ ජීවිතය හා විවාහය සම්බන්ධ 4 කේන්ද්‍රයේම පාළු වී ඇති මේ සතිය ගෘහ ජීවිතයේ කලකිරීම ගැටලු ඇතිවන බලපෑම්ද ඇත. කුජ ග්‍රහයා ව්‍යයස්ථානයේ සිටි ඒද කුජ දෝෂය ලෙස කියවේ. ඒ නිසා ශනිගේ අපල අවසන් වන කාලයේ හැකිතරම් ඉවසීමෙන් කටයුතු කරන්න. රැකියාව හා ධනය තත්ත්වයේදී විදේශගත වීමක් බලාපොරොත්තු වන අයට ඒ සඳහා මන්පෙත් විවර වේ. ධනය ලැබීමට අවස්ථාව ඇත. ඒ නීති ගැටලු ඇතිවීම හෝ පවත්නා නීති ගැටලු වැඩිවීමත් සිදුවිය හැකිය. සෞඛ්‍ය තත්ත්වයේදී උෂ්ණ රෝග වැඩි විය හැකිය. මලබද්ධය ඇති අයට එය වැඩි වේ. ඇතැම් විට ඒ ශල්‍ය කර්මයට වුවද ලක්විය හැකිය. පිළිවෙත් ලෙස විෂ්ණු දෙවියන්ට පුද පූජා පවත්වන දිනපතා වුවන් හැකිනම් බෝධි පූජා එක දිගට සතියක් පවත්වන්න. හැකිතාක් නිර්මාංශ වන්න. කපුටු දානයක්ද දෙන්න. කටක ලග්නයෙන් උපන් ඔබට ජයාංකයේ අංක 5. ජය වර්ණය සුදු වර්ණය. සුබ දවස් සඳු දවසය. සිංහ ලග්නයෙන් උපන් ඔබට ලග්නාධිපති රවි තම ජන්ම පත්‍රයේ 7 වෙනි රාශියේ සිට එනම් කුම්භ රාශියේය. එම රවි සමග කුම්භ රාශියේ රාශාධිපති ශනි හෙවත් සෙනසුරු එක්ව සිටී. මේ නිසා තමාගේ ආත්ම අභිමානය ගැන තමාගේ අහංකාරකම උතුරා යන සතියකි. යටත් වීම මෙල්ලවීම නොවයි උඩුකමක් සිතේ ඇති කරගනී. ගෘහ ජීවිතය හා විවාහ ජීවිතයේදී අනුන් සමග සහයෝගයෙන් කටයුතු කරන්නට නොහැකියාව නිසා එදී කාලය හවුලේ කරගෙන කටයුතු කඩා වැටීම් ඇති කරගනී. නමුත් තමාගේ පෞරුෂය අන්‍යයන්ට පෙන්වන කාලයකි. අනදීමට හැකියාව ඇත. හමුදා පොලිසිය අධිකරණය ආදී කටයුතු කරන්නට තමාගේ අභිමානය අනුව අනුන්ට පාලනයට අවස්ථාව ලැබේ. විදේශගත වීමක ඉඩකඩ ඇත. රැකියා තත්ත්වයේදී කර්මස්ථානයේ ගුරු සිටීම සුබයි. අධ්‍යාපන උපදේශනය ආදී කටයුතු වල යෙදෙන අයට දියුණුවක් ලබාගත හැකිය. දරලාභය ඇතත් ඉතිරි කිරීම ඉතාම අපහසු කාලයකි. සෞඛ්‍ය තත්ත්වයේදී උෂ්ණ රෝග, මානසික පීඩා, හිසේ හෝ ඇස්වල ආබාධ, අම්ල පිත්ත වැනි රෝග වැඩි වේ. පිළිවෙත් ලෙස මෛත්‍රී භාවනාව පුරුදු කරගන්න. ඉවසීම හුරු කරගන්න. ශිව දෙවියන්ට එළකිරි පූජා කරන්න. කුඩා දරුවන්ට කුෂි ආහාර ලබා දෙන්න.
සිංහ ලග්නයෙන් උපන් ඔබට ජය අංකය අංක 7. ජය වර්ණය රක්ත වර්ණය. සුබ දවස රවි. කන්‍යා ලග්නයේ කන ලග්නයෙන් උපන් ඔබට තවමත් පුරුදු පරිදි කේතු ඔබේ ලග්න ස්ථානයේ සිටින අතර ලග්නාධිපති මීන රාශියේ රාහු සමග ගෝචරව ඇත. මේ දිනවල මීන ලග්නයට ශනි ඒරාෂ්ටක අපල කාලයකි. රවි ග්‍රහයා රෝගස්ථානයේ ශනි සමග යුග දිවියක් ගත කර තිබේ. මානසික හා ශාරීරික පීඩා අධික බවක් ඇති කරන සතියකි. ගෘහ ජීවිතය හා විවාහ ජීවිතයේදී ඔබේ ගෘහ ජීවිතයට අදාළ කොටුවල රාශිවල සිටින්නේ කේතු රාහු කුජ වැනි ග්‍රහයන්ය. එසේම සතුරු ස්ථානයේ චන්ද්‍රග්‍රහයන්ද බලවත්ව සිටින නිසා ගෘහ ජීවිතයේ ගැටලු ඇති වී ඒවා දුරදිග යෑමට හැකියාව තිබේ. තමාගේ සහකරුවා හෝ සහකාරිය වැරදි සොයනවාට වඩා තමාගේ අඩුපාඩු සකසා ගතහොත් ඔබට සාර්ථක ඉදිරියක් දකින්නට හැකිය. රැකියා තත්ත්වයේදී ආහාර පාන පොත්පත් හා බුද්ධිය ආශ්‍රිත රැකියා කරන අහිට සුබයි. එසේම කුෂිකර්මාන්තයට අස්වැන්නට හොඳ මිලක් ලබාගත හැකිය. අස්වැන්න අඩුවත් මිල ඉහළ යාම නිසා ලැබෙන ලාභය වැඩිවේ. වැය පක්ෂයද පාලනය කරගන්න. උදරාබාධ චර්ම රෝග අධික වීමේ හැකියාව පෙන්වු කරයි. එසේම නොසිතූ මොහොතක කලාන්තයේ ගතිය හෝ අධික නිදිමත ගතිය ඇතිවිය හැකිය. පිළිවෙත් ලෙස ආනාපාන සති භාවනාව පුරුදු කරන්න. එසේම දිනපතා මල් පහන් පූජා කරන්න. විනාඩි 15ක් පමණ ඒ සඳහා ගත කරන්න. විෂ්ණු දෙවියන්ට පූජා පවත්වන්න. කන්‍යා ලග්නයෙන් උපන් ඔබට අංක 6 ජය අංකයේ අංක 7. ජය වර්ණය මිශ්‍ර වර්ණය. සුබ දිනයන් බුද්ධ දිනයන්ය. තුලා ලග්නයෙන් උපන් ඔබට රවි ග්‍රහයා ශනි සමග එක්ව සිටි ශනි තමාගේ රාශියේ එනම් කුම්භ රාශියේ ගෝචරව ඇති අතර තුලා ලග්නාධිපති සිකුරු රෝගයේ ස්ථානයේ බුධ සහ රාහු සමග එක්ව ගමන් කරන සතියකි. මේ නිසා හොඳට හෝ නරකට දෙකටම මතකයේ තබාගෙන ක්‍රීඩා කළ යුතු සතියකි. ඔබට දියුණුව මෙන්ම හානිය ඔබ භාවිතා කරන වචන හා ආහාර නිසා මේ සතිය ප්‍රවේශම් වන්න. ගෘහ ජීවිතය හා විවාහ ජීවිතයේදී තරමක් ප්‍රවේශමින් සිටිය යුතුය. මුලින් කියුවාක් මෙන් ඔබ භාවිතා කරන වචන මෙන් මේ සතියේ මීපැණි වීමට හෝ වෙඩි උණ්ඩ වීමට ඉඩ ඇත. අන්‍යයන්ගෙන් සිත් දිනා ගන්නට මෙන්ම කතා විලාසයක් නිසා අනුන් අමනාප කරගන්නට හැකි සතියකි. තම සහකරු හෝ සහකාරිය සමග එය ගැළපේ. දරුවෙකු නිසා තරමක් හෝ වේදනා වීමක් විය හැකිය. රැකියා තත්ත්වයේදී සෙනසුරු ග්‍රහයා පස්වන රාශියේ ගත කරන අවසාන සති දෙක නිසා රවි සමගම ඒ සිදුවන නිසා රැකියාවේ ප්‍රගතියක් දැකිය හැකිය. ඔබේ කුෂිකර්මාන්තයේ හෝ රජයේ රැකියාවක් කරන්නේ නම් යම් හෝ දියුණුවක් ලබාගත හැකිය. ප්‍රවේශම් වුවහොත් ඔබේ කට නිසා ජය ගැනීමට අවස්ථාව ඇත. සෞඛ්‍ය තත්ත්වයේදී මුත්‍රා රෝග හෝ හමේ රෝග ඇතිවීමට අවස්ථාව ඇත. දිගු කලක් පැවති නමුත් වෛද්‍යවරයා හඳුනා ගැනීමේ අපහසු වූ රෝගයක් හඳුනා ගන්නට අවස්ථාව ලැබේ. පිළිවෙත් ලෙස පැණි රස සහ තෙල් බහුල ආහාර ගැනීම අඩු නොවන නතර කර ගැනීමට උත්සාහ කරන්න. පත්තිනි මෑණියන්ට පූජා පවත්වන්න. තුලා ලග්නයෙන් උපන් ඔබට ජය අංකය අංක 2. ජය වර්ණය මිශ්‍ර වර්ණය. සුබ දවස කිවිදා. උච්චික ලග්නයෙන් උපන් ඔබට ගෘහ ජීවිතය හා විවාහ ජීවිතයේදී 8 වෙනි රාශියේ කුජ ග්‍රහයා සිටීම කුජ දෝෂය ලෙස හැඳින්වේ. එය විවාහයට බලපාන දෝෂයකි. එසේම ගුරු 7 වන රාශියේ සිටීමද විවාහයට සුබඵල ගෙන දෙන මාසයකි. මේ සතියේ ගෘහ ජීවිතයේ ගැටුම් ඇතිවීමට හැකිය. නමුත් බුද්ධිමත්ව කටයුතු කළහොත් පහසුවෙන් විසඳාගත හැකිය. රැකියා ස්ථානයේ ඇති පුරුදු රටාව අනුව වෙනදා කරගෙන යන ආකාරයට රැකියා කරගෙන යා හැකිය. එය දියුණුවක් හෝ වැටීමක් නොවේ. ධනය ලැබීම අඩු මට්ටමක් ඇත.
සෞඛ්‍ය තත්ත්වයේදී රුධිරය ආශ්‍රිත රෝග, උෂ්ණ රෝග හෝ අනතුරු වැඩි විය හැකිය. ගමනක් යාමට පෙර ඔබේ වාහනයේ තිරින්ග බ්‍රේක් හොඳින් නැද්ද යන්න විමසා බලන්න. කතරගම දෙවියන්ට පූජා පවත්වන්න. පරිප්පු මිශ්‍ර ආහාර දන් දෙන්න. අභිසම්පදානීය පිරිත දිනපතා කියවන්න. උච්චක ලග්නයෙන් උපන් ඔබට ජය අංකය අංක 7. ජය වර්ණය රතු වර්ණය. සුබ දිනයන් කුජදා දිනයන්නේ. ධනු ලග්නයෙන් උපන් ඔබට ගෘහ ජීවිතය හා විවාහයේදී විවාහ ස්ථානයේ කුජව සිටී. කුජ විවාහයට බාධා කරන ග්‍රහයකි. එයින් කියවෙන්නේ ඔබට මේ කාලයේ සහකාර සබඳතා දැඩිව අවශ්‍ය වන අතර උෂ්ණ රෝග පීඩා වැඩි විය හැකිය. සිකුරු සහ චන්ද්‍රයාද විවාහ ස්ථානයේ දෘෂ්ටිය පාන නිසා ඔබ මේ කාලය ප්‍රවේශම් වන්නේ. අනියම් සම්බන්ධතා ගොඩනගා ගැනීමට පෙළඹිය හැකි කාලයකි. නැතහොත් අනුන්ගේ ආදරය සොයන සතියකි. රැකියා හා ධනය තත්ත්වයේදී අයස්ථානයේ කේතු සිටී. ඒ අනුව ආහාර පාන අංශයෙන් රැකියා කරන අයට දියුණුවක් ලබාගත හැකිය. නමුත් කොපමණ මුදලක් ලැබුණද එයින් සෑහෙන ගතියක් ඔබට දැනේ. අනවශ්‍ය පරිදි වැය කිරීමට පෙළඹේ. සෞඛ්‍ය තත්ත්වයේදී හදිසි අනතුරු, උෂ්ණ රෝග, ලේ විසවීම ආදියට ඉඩකට ඇත. පිළිවෙත් ලෙස කතරගම දෙවියන්ට රතු මල් මාලයක් පූජා කරන්න. එසේම බුදුන් වහන්සේට හෝ යම්කිසි බෝධියකට පුද පූජාවන් තබා නිරෝගී සුව ප්‍රාර්ථනා කරන්න. ධනු ලග්නයෙන් උපන් ඔබට ජය අංකය අංක 4. ජය වර්ණය කා වර්ණය. සුබ දිනයන් ගුරුදා දිනයන්ය. මකර ලග්නයෙන් උපන් ඔබට ලග්නාධිපති රවි සමග ධනස්ථානයේ ගෝචර වී ඇත. මකර ලග්නය ඔබ දැන් සිටින්නේ ශනි ඒරාෂ්ටකයේ අවසාන මොහොතේය. පසුගිය කාලයේ අතුරු අන්ත්‍රා කරදර නොවුනේ නම් ඉදිරි දින කිහිපයක් ආරක්ෂා කර දෙන්නට ඔබේ ඉෂ්ට දේවතාවන්ට පින් අනුමෝදන් කරන්න. ගෘහ ජීවිතය හා විවාහ ජීවිතයේදී ඔබේ දරුවෙකුගේ අධ්‍යාපන කටයුත්තක් සඳහා කටයුතු කරන්නට හෝ සතුටු වන්නට අවස්ථාව ලැබේ. එසේම විදේශගත වීමක් බලාපොරොත්තු වේ. වෙනම් ඒ සාර්ථක විය හැකිය. කෙසේ වෙතත් අඹුසැමි ඉදල් කොසු බවට පත් නොවේ. රැකියා තත්ත්වයේදී ධනස්ථානයේ රවි සිටීම නිසා ධනලාභ ඇති කරයි. එසේම රැකියාවේ වෙනසක් හෝ ස්ථාන මාරුවකට අවකාශය ඇත. එසේම ශනි ග්‍රහයාද ධනස්ථානයේ සිටීම නිසා වැය පක්ෂයද අධිකය. සෞඛ්‍ය තත්ත්වයේදී සෙන්සුරු ඒරාෂ්ටකයේ අවසාන කොටස ඔබ ගෙවමින් සිටී. ඒ නිසා ශාරීරික මානසික පීඩා ඇතිවීමේ අවස්ථා අධිකය. සෙම් රෝගද උෂ්ණ රෝගද අධික විය හැකි සතියකි. පිළිවෙත් ලෙස විෂ්ණු දෙවියන්ට පුද පූජා පවත්වන්න. බෝධි පූජා පවත්වන්න. හැකිතාක් නිර්මාංශ වන්න. කපුටු දානයක් දෙන්න. මකර ලග්නයෙන් උපන් ඔබට ජය අංකය අංක 5. ජය වර්ණය නිල් වර්ණය. සුබ දිනයන් ශනි දිනයන්ය. කුම්භ ලග්නයෙන් උපන් ඔබට ගෘහ ජීවිතය හා විවාහ ජීවිතයේදී රවිගේ බලය නිසා මේ කාලයේ ඔබගේ ආඩම්බර උඩගු චරිතයක් බවට පත්වේ. අනුන්ගේ උපදෙස් අවවාද පිළිනගන්නට අකමැති ඒකාධිපති ස්වරූපයක් ගනින්. ඒ නිසා විවාහ බාධක ශනිගේ අවස්ථා වැඩිය. ගෘහ ජීවිතය අවුල් කර සෙනසුරට සතුටු වීමට අවස්ථාව උදා කර ගනී. කුමන හෝ ආකාරයේ සිත රිදවා ගැනීමක් ඇතිවිය හැකිය. රැකියා තත්ත්වයේදී කුසිකර්මාන්ත ශේෂ්ඨවල වැනි දේවල් යෙදෙන අයට සුබයි. රාජ්‍ය සේවක ගැටුම් ඇතිවිය හැකිය. කම්කරු පන්තිය හා නිලධාරීන් එක්ව යම් සටන්කාමී පියවර ගත හැකිය. එනිසා රාජ්‍ය හා පාලකයන් ඒ ගැන සැලකිලිමත් වීම වැදගත් විය. ධනය වැයවීම නිසා ණයතුරුස් වීමට ඉඩ ඇත. විදේශ ගතවන්නන්ට අවස්ථාවක් යෙදේ. සෞඛ්‍ය තත්ත්වයේදී ශනිගේ මාරුව ළඟාවන නිසා ශාරීරික හා මානසික පීඩා ඇතිවේ. එසේම උෂ්ණ රෝග ඇතිවේ. කලාන්ත ගතියක්ද ඇතිවිය හැක. පිළිවෙත් ලෙස හැකිතාක් ජලය පානය කරන්න. විෂ්ණු දෙවියන්ට බාරහාර වෙන්න. ඉදුණු හෝ අමු බෙලි ආහාරයට ගන්න. බෝධි පූජා පවත්වන්න. කුම්භ ලග්නයෙන් උපන් ඔබට ජය අංකය අංක 4. ජය වර්ණය තද නිල් වර්ණය. සුබ දිනයන් ශනි දිනයන්ය.
මීන ලග්නයෙන් උපන් ඔබට ගෘහ ජීවිතය හා විවාහදී බුදු සිකුරු ලග්නස්ථානයේ සිටීම නිසා විනෝදයට වැඩි ලැබියාවක් පෙන්වයි. එසේම බුද්ධිමත් තීරණවලට එළඹේ. මවට අනුතරක් වීමට ඉඩකඩ පවතී. විදේශගත වීම හෝ ඇවිදිලි අධික කාලයකි. දිගු ගමනක් යෑමට සිදුවනු ඇත. ආර්ථිකයේ වැයපක්ෂ වැඩිවීමක් පෙන්වයි. සෙම් රෝග උෂ්ණ රෝග වැඩිවීමට ඉඩකඩ ඇත. ශනිගේ ඒ රාෂ්ටකයේ තවත් අවුරුදු 5ක් ඉදිරියේ නිසා ප්‍රවේශම් වන්නේ. හන්දි ආබාධ ලේ විසවීමේ හැකියාව ඇත. පිළිවෙත් ලෙස විෂ්ණු දෙවියන්ට පූජාවක් තබන්න. සෙනසුරාදා දිනවල බෝධි පූජා පවත්වන්න. නිර්මාංශ ආහාර ගන්න. මීන ලග්නයෙන් උපන් ඔබට ජය අංකය අංක 1. ජය වර්ණය කහ වර්ණය. සුබ දවස බුධ දවස. මෙවැනි වීඩියෝ නැරඹීම සඳහා අපගේ YouTube channel subscribe කර නැත්නම් මේ දැන්ම subscribe කර bell icon එක ක්‍රියාත්මක කරන්න. ඔබ සැමට සුබ දවසක් වේවා.